ඇන්සයිටි ડિප්‍රෙෂන් ඕවර්තින්කින් වැඩි වෙන්න ප්‍රධානම හේතුවක් තමයි ඔය අනවශ්‍ය විදියට ඔයාගේ ඍණාත්මක සිතුවිලි වල කාලය ගත කිරීම. ගොඩක් වෙලාවට ඔයාගේ සිතුවිලි ලෝකයේ පිරලා තියෙන ඍණාත්මක විස සහිත මතක වලින්. ඔයාට චයිල්ඩ්හුඩ් එකේ වෙච්ච දේවල්, පාස්ට් රිලේෂන්ෂිප්ස් වල වෙච්ච දේවල්, මෙන්න මේ වගේ ට්‍රෝමැටික් දේවල් වලින් තමයි ගොඩක් අයගේ සිතුවිලි පිරලා තියෙන්නේ. එතකොට කෙනෙක් මෙන්න මේ සිතුවිලිත් එක්ක දිගින් දිගටම කාලය ගත කරනකොට එයාගේ ඇන්සයිටි එක, ડિප්‍රෙෂන්, ඕවර්තින්කින් වැඩි වෙන්න පටන් ගන්නවා. මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේක අඩු කරගන්නේ කියලා. පළවෙනි දේ තමයි ඔබ යනු සිතුවිලි, හැඟීම් හෝ දැනීම් නොවන බව තේරුම් ගන්න. සිතුවිලි, හැඟීම් සහ දැනීම් කියලා කියන්නේ తాවකාලිකව ඇවිල්ලා යන දේවල්. අපි ඒවත් එක්ක අතරමං වුණාට පස්සේ තමයි අපේ මානසික ආතතිය වැඩි වෙන්නේ. සිතුවිලි, හැඟීම් හා දැනීම් නිරීක්ෂණය කරන්න පුරුදු වෙන්න. ආගේ හිතට සිතුවිලි එනකොට සිතුවිලි එන බව දැනගන්න. ඍණාත්මක සිතුවිලි එනකොට මෙන්න මෙහෙම සිතුවිලි ටිකක් එනවා. ඒකත් එක්ක රණ්ඩු වෙන්න යන්න එපා. අපි සිතුවිලිත් එක්ක රණ්ඩු වෙන්න යනකොට සිතුවිලි නවත්තන්න හදනකොට සිතුවිලි තව වැඩි වෙනවා. හැබැයි අපි සරලව දැනුවත් වෙනොත් මගේ මනස දැන් ඕවර් තින්කින්. මගේ මනස දැන් ඕනට වඩා හිතනවා. ඕනට වඩා සිතුවිලි එන බව අපි දැනුවත් වෙනවා. හැඟීමක් දැනෙනකොට අපි දැනුවත් වෙනවා හැඟීමක් දැනෙන බව. දුක දැනෙනවා, වේදනාව දැනෙනවා, තරහ දැනෙනවා, බය දැනෙනවා. නමුත් අපි තේරුම් ගන්නවා මම කියලා කියන්නේ හැඟීම් නොවන බව. මම කියලා කියන්නේ සිතුවිලි නොවන බව. සිතුවිලි, හැඟීම්, දැනීම් කියන්නේ తాවකාලිකව ඇවිත් යන දේවල්. ගොඩක් වෙලාවට ඔයාගේ මානසික ආතතිය වැඩි කරගන්නේ මේ මොහොතේ නැති දෙයක් ඔළුවේ මවාගෙන, හිතින් මවාගෙන, ඒ මවාගත්තු එක ඇතුලේ ඒවා අතරමං වෙනවා. ඔයාට අමතක වෙනවා මේක මවාගත්තු එකක් කියලා. ඔයාට අමතක වෙනවා මේක සිතුවිල්ලක් කියලා. හෙට දවසේ වෙන්න තියෙන එකක් මවාගෙන ඔයා දුක් විඳිනවා. අතීතයේ වෙච්ච දෙයක් හිතේ මවාගෙන ඔයා විඳවනවා. හැබැයි මේ දෙකම අතීතය හෝ අනාගතය දැන් පවතින්නේ නැහැ. දැන් ඔයා විඳවන්නේ ඔයාගේ මේ මොහොත ඔයාගේ මනස තුළ ගොඩනැගෙන කතාවක අතරමං වෙලා. සිතුවිල්ලක අතරමං වෙලා. ඔයාට අමතක වෙලා මේක මානසික කතාවක්. මේක සිතුවිල්ලක් කියලා. ඉතින් ඔයාගේ දැනුවත් භාවය පොඩ වැඩි කරගන්න. ඔයාට හැඟීමක් දැනෙනකොට මේ හැඟීම ඔබ නොවන බව තේරුම් ගන්න. ඔයාට දුකක් දැනෙනකොට මම දුකෙන් කියලා ඒ දුකත් එක්ක කතා හද දුවන්නේ නැතුව දුකක් දැනෙනකොට දුක දැනෙන බව දැනුවත් වෙන්න. ඒ දුක නිරීක්ෂණය කරන්න. ඒ දුකට දැනෙන්න ඉඩ දෙන්න. ඒ දුකට දැනෙන්න ඉඩ අවකාශය ලබා දෙන්න. ඒ දුක නිරීක්ෂණය කරන්න. සතිමත් වෙන්න. කරුණාවන්ත වෙන්න. ආදරණීය වෙන්න. කොන්දේසි විරහිතව ඔයාට දැනෙන අපහසු හැඟීම් බාර ගන්න. මේ හැඟීම් එක රණ්ඩු කරනකොට මේ හැඟීම් තවදුරටත් පීඩාකාරී වෙනවා. හැබැයි ඔයා මේ හැඟීම් නිරීක්ෂණය කළා. දුක දැනෙනවා. ප්‍රශ්නයක් නැහැ. ඒ දුකට දැනෙන්න ඉඩ දෙනවා. තරහ දැනෙනවා, බය දැනෙනවා. ප්‍රශ්නයක් නැහැ. මම කියලා කියන්නේ මේ හැඟීම් නොවේ. මම කියලා කියන්නේ මේ දැනීම් නොවේ. මම කියලා කියන්නේ මේ සිතුවිලි නොවේ. මට පුළුවන් මේ හැඟීම්, දැනීම්, සිතුවිලි නිරීක්ෂණය කරන්න. ඔයාට පුළුවන් මේ හැඟීම් වලට දැනෙන්න ඉඩ අවකාශය ලබා දෙන්න. මේ හිර වෙලා තියෙන, වාගේ යටිහිතේ හිර වෙලා තියෙන past traumas, childhood traumas මේවා ඉස්මතු වෙනකොට, මේ දුක, වේදනාව, බය ඉස්මතු වෙනකොට ඒ හැඟීම් ගැන දැනුවත් වෙලා දුක දැනෙනවා, බය දැනෙනවා, වේදනාව දැනෙනවා, පාළුව දැනෙනවා, තනිකම දැනෙනවා. ඒ ගැන හොඳ දැනුවත් භාවයකින්, සිහියකින් ඒවට දැනෙන්න ඉඩ අවකාශය ලබා දෙන්න. හැඟීම් වලට කරුණාවන්ත වෙන්න, ආදරණීය වෙන්න. ඒ හැඟීම් වලට කතා කරන්න. මම ඔයත් එක්ක මෙතන ඉන්නවා. මට ඔයාව පේනවා, මට ඔයාව ඇහෙනවා. ඒ හැඟීම් වලට ඕනේ ඔයාගේ ආදරය, ඔයාගේ කරුණාව. ඔයා කොන්දේස විරහිතව මේ හැඟීම් බාර ගන්නකොට මේ යටපත් වෙලා තියෙන හැඟීම් නිදහස් වෙන්න පටන් ගන්නවා. මේ යටපත් වෙලා තියෙන හැඟීම් නිදහස් වෙනකොට ඔයාගේ මානසික ආතතිය අඩු වෙලා ඇන්ක්සයිටි, ડિප්‍රෙෂන්, ඕවර්තින්කින් වගේ ප්‍රශ්න අඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් ඔයාලට මගේ පර්සනල් සපෝට් එක ඕන නම් මගේ WhatsApp එකට මැසේජ් එකක් දාන්න. අපිට පුළුවන් ඔන්ලයින් සෙෂන් එකකින් සම්බන්ධ වෙන්න.